BYD seal dynamic කියන මොඩල් එක ගැන තමයි අද මම කතා කරන්නේ. මෙන්න මේ කායක ගැන. මේකේ අපි dimensions ගැන කතා කරනවා නම් මේකේ දිග තියෙනවා මිලිමීටර් 4800ක්. ඒ වගේම මේකේ පළල තියෙනවා මිලිමීටර් 1875ක්. ඒ වගේම මේකේ උස තියෙනවා මිලිමීටර් 1460ක්. මේ කායකේ ground clearance එක මිලිමීටර් 149ක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම front trunk එකේ ලීටර් 53ක් සහ rear trunk එකේ ලීටර් 400ක capacity එකක් තියෙනවා. මේ වාහනේ සම්පූර්ණ බර කිලෝ 2344ක් වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ෆ්‍රන්ට් view එක ගැන කතා කරනකොට මෙන්න මේ ලයිට් එක විශේෂයි. මෙන්න මේ ලයිට් එක දාලා තියෙන සීල් මත්ස්‍යාව පිළිබිඹු කරන්න. මේ සීල් කියන මොඩල් එකට සීල් කියන මත්ස්‍යාව පිළිබිඹු කරන්න තමයි මේ ලයිට් එක දාලා තියෙන්නේ. මේ ලයිට් එක තමයි ඩේ ටයිම් රනින් ලයිට් එක විදිහටත් වැඩ කරන්නේ. ඊට අමතරව මෙන්න මේ පොඩි තීරුව ඒකත් ඩේ ටයිම් රනින් ලයිට් එකක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව ඒ ලයිට් එක අපි සිග්නල් ඔන් කරනකොට සිග්නල් ලයිට් එකක් විදිහට කලර් චේන්ජ් වෙලා වැඩ කරනවා. BYD logo එක හරි මැද්දෙන් මේ විදිහට තියෙනවා. logo එකට පල්ලෙහාන් ෆ්‍රන්ට් කැමරා එක තියෙනවා. මේන් කැමරා එක. එතකොට හෙඩ්ලයිට් සහ ඩිම් ලයිට් ගැන කතා කරනවා නම් ඒක ඉතාමත් කුඩා තීරුවක් විදිහට තමයි තියෙන්නේ. දැන් මේ ඩිම් ලයිට් එක ඔන් කරපුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ ළඟම ඊළඟට තියෙන හෙඩ්ලයිට් එක. හෙඩ්ලයිට් එක දැන් ඔන් කරලා නැහැ. ඩිම් ලයිට් එක තමයි ඔන් කරලා තියෙන්නේ. ඒ වගේම අර ඩේ ටයිම් රනින් ලයිට් එක දැන් බ්ලින්ක් වෙනවා. ඒකට හේතුව තමයි අර ෆ්‍රන්ට් ඩෝර් එක ඇරලා තියෙන්නේ. ෆ්‍රන්ට් ඩෝර් එක කරපුවම මේ ලයිට් එක බ්ලින්ක් වෙනවා. එතකොට මේ ලයිට් එකට පල්ලෙහාන් මේ තියෙන පාකින් සෙන්සර් එකක්. මේ වගේම සෙන්සර් එකක් අනිත් පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට වින් ස්ක්‍රීන් එක ගත්තොත් වින් ස්ක්‍රීන් එක ගොඩක් හැඩයට තියෙන්නේ. එතකොට වින් ස්ක්‍රීන් එකේ හරි මැද උඩින් තමයි සෙන්සර්ස් ටික ඔක්කොම තියෙන්නේ. එතකොට මේ සෙන්සර්ස් වලින් තමයි ලේන් ඩිපාචර් එක, ක්‍රූස් කන්ට්‍රෝල් එක, බ්ලයින්ඩ් ස්පොට් ඩිටෙක්ෂන් එක, ඒ වගේ ගොඩක් මේ සෙන්ස් කරන ටික ඔක්කොම කරන්නේ මෙන්න මේ සෙන්සර්ස් ටිකෙන් තමයි. සයිඩ් වීව් එක ගත්තාම ඉස්සෙල්ලාම ටයර් සයිස් එක බැලුවොත් අඟල් 18 තියෙන්නේ. ඇලෝ වීල් එකෙත් BYD බැජ් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන BYD ඩිසයින් කියලා මෙන්න මේ විදිහට බ්ලැක් කලර් පාර්ට් එකක් එනවා. ඊට පස්සේ මේකේ මිරර්ස් ගැන කතා කරනවා නම් මේකේ සිග්නල් ලයිට් එක මිරර් එකේ එනවා. ඒ වගේම කැමරා එකක් එනවා මිරර් එක යටින්. ඒකෙන් තමයි අපිට සයිඩ් view එක අරන් දෙන්නේ. මෙන්න මෙතන තමයි සිග්නල් ලයිට් එක තියෙන්නේ. ඒ වගේ මිරර් එක යටපැත්තෙන් තියෙනවා කැමරා එක. මේකෙන් තමයි සයිඩ් view එක අරන් දෙන්නේ. ඒ වගේම මේ මිරර් එකේ NFC ෆන්ක්ෂන් එක තියෙනවා. අපිට NFC කාඩ් එකක් ලැබෙනවා මේ කාර් එකත් එක්ක. ඒ කාර් එක අන්ලොක් කරන්න පුළුවන් මේ මිරර් එකට NFC කාඩ් එක තියලා. ඒ වගේම ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ NFC වැඩ තියෙනවා නම් ඒ ඇප් එක දාගෙන NFC කනෙක්ට් කරගෙන මොබයිල් ෆෝන් එක එතෙන්ට ටච් කරලා මේ කාර් එක අන්ලොක් කරන්නත් පුළුවන්. එතකොට ඩෝර් ලොක්ස් ඇවිල්ලා මෙන්න මේ විදිහට එළියට එන විදිහට තියෙන්නේ. ලොක්ස් හතර මේ විදිහට එළියට එනවා අන්ලොක් එකේදී. ලොක් වෙනකොට හැන්ඩල් එක ඇතුළට යනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉස්සරහා ඉඳලා පිටිපස්සට එනකොට මෙන්න මේ විදිහට ෆුල් ග්ලාස් එකක් එන්නේ. වින් ස්ක්‍රීන් එක පස්සේ උඩ සම්පූර්ණ ග්ලාස් එකක් එන්නේ. මේක හීට් ප්‍රූෆ් ග්ලාස් එකක් එන්නේ. ඒ ග්ලාස් එක මෙන්න මේ හරියෙන් ඉවර වෙනවා. ඊට පස්සේ වෙන තවත් ග්ලාස් එකකින් තමයි පිටිපස්ස ටික කන්ටිනියු වෙන්නේ. එතකොට කායකේ පිටිපස්ස ගත්තාම බ්‍රේක් ලයිට් එක සම්පූර්ණ ලොකු ලයිට් එකක් එන්නේ. මුළු කායකේ පල්ලට මේ ලයිට් එක එනවා. ඒ වගේම BYD logo එක තියෙනවා මෙන්න මේ විදිහට. හරි මැද්දෙන්. මෙන්න මේ විදිහට තමයි මේ කායකේ ලයිට් එක ඔන් වුණාම තියෙන්නේ. මේක බ්‍රේක් එකේදී නෙවෙයි normal on එකේදී මෙහෙම තියෙන්නේ. බ්‍රේක් එකට එනකොට මේ ලයිට් එකේ brightness තව වැඩි වෙනවා. එතකොට BYD seal කියලා මෙතන මොඩල් එක දාලා එනවා. ඊට පස්සේ මේකේ හරි මැද තමයි බෑක් කැමරා එක තියෙන්නේ. ඒක තමයි මේන් කැම් එක මැදින් තියෙන එක. එතකොට කැම් එකට උඩින් තමයි ටේල් ගේට් එක ඕපන් කරන බටන් එක තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ සයිඩ් දෙකෙන් ටයර් එක ගාවින් එන හුළඟ දෙපැත්තෙන් එළියට යන්න මෙන්න මෙතන හෝල්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව මෙතන පාකින් ලයිට් දෙකක් තියෙනවා දෙපැත්තෙම වයිට් කලර් එකෙන්. ඒ පාකින් ලයිට් දෙකෙන් එකක් තමයි ඔන්න එක වැඩ කරන්නේ. අනික එක නිකන් තියෙන්නේ. ඊට අමතරව මෙතන සෙන්සර්ස් කිහිපයක් තියෙනවා.
මෙතන පාකින් ලයිට් එකත් එක්කම සෙන්සර්ස් තියෙනවා. මෙන්න මේ විදිහට. මෙතන තමයි බෑක් කැමරා එක. ඒකට උඩින් තමයි ටේල් ගේට් ඕපන් කරන ස්විච් එක තියෙන්නේ. බටන් එක තියෙන්නේ. ඒතර මේ පැත්තෙත් අර විදිහටම සෙන්සර්ස් තියෙනවා. ඒ වගේම පාකින් සෙන්සර්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා. මේ බටන් එකෙන් ටේල් ගේට් එක ඕපන් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන සබ්වූෆර් එකක් තියෙනවා. ඒක ඩයිනෝ ඔඩියෝ කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඕපන් කරපුවම මෙන්න මේ ඇතුලේ තව ඉඩ ප්‍රමාණයක් තියෙනවා අපිට තව මොන හරි දාගෙන යන්න පුළුවන්. ඒක ඕපන් කරපුවම ඊට යටින් තමයි මේ ටූල් කිට් සෙට් එක ඉන්නේ. එතකොට මෙන්න මේ ටේල් ගේට් එකේ තියෙන බටන් එක ප්‍රෙස් කරලා අපිට මේ ටේල් ගේට් එක වහන්න පුළුවන්. එතකොට ඩ්‍රයිවර් සයිඩ් එක ගත්තාම මෙන්න මෙතන තමයි charging port එක තියෙන්නේ. මේක පුෂ් කරලා ඕපන් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන AC charge එක මෙතෙන්ට තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තමයි DC charge එක high voltage charger එක තියෙන්නේ. එතකොට ඒකට උඩින් light එකක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි light එක තියෙන්නේ. එතකොට පිටිපස්ස දොර ගත්තාම පිටිපස්සේ දොරෙත් අර ඔඩියෝ සිස්ටම් එක තියෙනවා ඩයිනෝ ඔඩියෝ එක. මෙන්න මෙතනක් තියෙනවා ස්පීකර් එකක්. මෙන්න මෙතන ලොකු ස්පීකර් එකක් තියෙනවා. ස්පීකර්ස් දෙකක් එනවා. ඒ වගේම මේකේ මෙතන තියෙනවා සාමාන්‍යයෙන් බොටල් එකක් වගේ දාන්න පුළුවන් ස්පේස් එකක් තියෙනවා. එතකොට මේ මැටීරියල්ස් ඇවිල්ලා soft touch තියෙන්නේ. ඒ වගේ මෙතන මේ තියෙනවා blue and grey color එකෙන් මෙන්න මේ විදිහට ලස්සන ලයින් එකක් යනවා. එතකොට මේ ඔක්කොම මැටීරියල්ස් වල soft touch තියෙන්නේ. ඒ වගේම ඩෝ එකේ අර ලයිට් පැනල් එක තියෙනවා. ඊට පස්සේ අපි ෂීට් එක ගලුවොත් ෂීට් එකත් එහෙමයි. තාමත් හොඳයි. හොඳ කම්ෆර්ටබල් විදිහට යන්න පුළුවන්. හොඳ ෂීට් එකක් තියෙන්නේ. ඊට අමතරව මෙතනින් මෙන්න මේ ආකාරයට ඕපන් කරන්න පුළුවන්. මෙතන කප් හෝල්ඩර් දෙකක් තියෙනවා. මේ කොටස මේ විදිහට තමයි ඉන්නේ. ඊට පස්සේ තුන් දෙනෙකුට පහසුවෙන් යන්න පුළුවන්. එතකොට මැද ගත්තාම කිසිම බාධාවක් නැහැ. මේකේ ෆ්ලැට් එකට තියෙන්නේ. මැද ඉස්සිලා මොනවත් නැහැ. ඒකෙන්ද ෆ්ලැට් එකට තියෙන්නේ. තුන් දෙනෙකුට හොඳට පහසුවෙන් යන්න පුළුවන්. මැද යන කෙනාට කකුල් දෙක හොඳට තියාගෙන යන්න පුළුවන් කිසිම අපහසුතාවයක් නැතුව. එතකොට මෙතන තියෙනවා පිටිපස්සේ කෙනාට AC vent දෙකක් තියෙනවා. එයාට ඕන එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕන විදිහට. ඊට අමතරව මෙතන power outlet තියෙනවා USB එකයි type C එක. මේ දෙක තියෙනවා. එතකොට අපිට ෆෝන් එකක් charge කරගන්න මේ පිටිපස්සේ ඉන්න කට්ටියට මොන හරි device එකක් use කරන්න පුළුවන්. ඊට අමතරව front sheet එක sporty look එකක් තියෙන්නේ. මේකෙත් මෙතන හෝල්ඩර්ස් කීපයක් තියෙනවා. මේවට අපිට මොන හරි තියෙනවා නම් දාගන්න පුළුවන් ડોකියුමන්ට්ස් එහෙම. මේකෙත් පුළුවන් પાස්පෝර්ට් එකක් ඒ වගේ දෙයක් ඕනේ දෙයක් දාගෙන යන්න පුළුවන්. ලොකු ඉඩක් නැහැ. පොඩි ළමෙක් අරන් යනවා නම් අර බේබි සීට් එක හයි කරන්න පුළුවන් විදිහට සොකට්ස් දීලා තියෙනවා මෙතන. ඒකත් අපිට වැදගත් වෙනවා. ෆ්‍රන්ට් ඩෝ එක ගත්තාම ෆ්‍රන්ට් ඩෝ එකේ අර විදිහම තමයි. මේකෙත් මෙතන ස්පීකර් එකක් තියෙනවා. ඒ වගේ මේන් ස්පීකර් එක යටින් තියෙනවා. ඊට අමතරව මෙතන ලොකු හොඳ ස්පේස් එකක් තියෙනවා. මෙතන ටිකක් වැඩිපුර ඉඩක් දීලා තියෙනවා මොනවද දාගෙන යන්න. ඒ වගේ මේකෙත් අර soft touch material එක තමයි use කරලා තියෙන්නේ. මේ තැන්වල. ඒක මෙතන. එතකොට මෙතන ලස්සන line එකක් යනවා blue and white වලින් grey වලින් blue and grey කියන color දෙකෙන් යන්නේ.
මේක සමහරට වාහනේ පාට අනුව වෙනස් වෙනවද දන්නේ නැහැ. මේ white එකට නම් මේක තමයි අවිලා තියෙන්නේ. එතකොට මේක Dyno Audio කියලා audio system එකක් තියෙනවා. sounds ඉතාමත් හොඳයි. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි. ඒ වගේ තමයි මේකේ front door එකේ මේ මෙතන තියෙන light එකක්. මෙතන තියෙනවා light එකක්. මෙතන පොඩ්ඩක් මේ එළිය වැඩි හින්දා පේන්නේ. මම තව ටිකකින් on කරලා පෙන්නන්නම්. ඔව් ඊට පස්සේ front sheet ගැන කියනවා නම් ඒකේ ලස්සන මේ විදිහට line එකක් යන white color එකකින් ලස්සන design කරලා තියෙනවා. ඒ වගේම මේක ventilated seat තියෙන්නේ. මේක අපිට heat කරන්නත් පුළුවන්, cool කරන්නත් පුළුවන්, AC එක ගන්නත් පුළුවන්, hot කරන්නත් පුළුවන්. sheet එකේ material එක ගොඩක් හොඳයි. හොඳ soft material එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මම දැන් ඉන්නේ මේ passenger side එකේ. මෙතන තියෙනවා sheet එකේ ඉස්සරහට පස්සට කරන්න, ඒ වගේම angle කරන්න ඒ තියෙන buttons දෙක තමයි මේ තියෙන්නේ. දැන් මේක අපි ගත්තොත් sheet එක යටට යනවා. මෙහෙට ගත්තොත් sheet එක උඩට යනවා. උස්සන්න පුළුවන්. ඒ වගේම මේ button එක හතර පැත්තකට වැඩ කරනවා. මෙහෙට ගත්තොත් sheet එක ඉස්සරහට යනවා. මෙහෙට ගත්තොත් sheet එක පස්සට යනවා. ඊට පස්සේ මේකෙන් අපිට පුළුවන් මේකෙන් පුළුවන් අපිට මේ angle එක වෙනස් කරන්න පුළුවන්. ඉස්සරහට පස්සට ඒ විදිහට. ඊට පස්සේ මම ඔහොම ඇතුළට නැගලා පෙන්නන්නම්. ඇතුළට නැගගහම AC vent මෙන්න මේ විදිහට තියෙන්නේ. මේකේ AC vent වල විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේක අපිට මේ අතින් මොනවත් හදන්න නැහැ. මේක මේ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ මේ ඒතර මේ AC vents වැඩ කරන්නේ මේ අපි මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් ඇඩ්ජස්ට් කරන විදිහට. පිට ගිහිල්ලා මෙතන අපිට මේ පෙන්නනවා දැන් අපි කොහෙටද මේක දාලා තින්නේ. දැන් මෙතන මම මෙතනින් අපිට හදන්න පුළුවන් අපිට ඕන විදිහට ફોකස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේක හැට මෙහාට ස්වින් වෙන්න දාන්න පුළුවන්. එතකොට ඔෆ් තියන්න පුළුවන්. එහෙම අපිට මෙතන ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. අපි දැන් මොන හරි දැන් ස්වින් එකට දැම්මොත් මෙන්න මේ ආකාරයෙන් තමයි වැඩ කරන්නේ. පොඩ්ඩක් ක්ලියර් මදිද දන්නේ නැහැ. මම හිතන්නේ දැන් පේනවා ඇති. මෙන්න මේ ආකාරයෙන් හුලං එහාට මෙහාට රොටේට් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ අපිට ඕනේ පැත්තට මේ අපිට ඕනේ විදිහට මේ හුලං හරවන්න පුළුවන්. එතකොට අපි මෙතනින් මේ ඇඩ්ජස්ට් කරන එක එතකොට දැන් මේ මෙතනත් එහෙමයි. අපිට එකක් උඩට තියන්න පුළුවන්, එකක් පල්ලෙහාට තියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එක විදිහට අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මම ඔය මේ එතනින් වෙනස් කරන එක මෙන්න මෙතනින් අතුලින් වෙනස් වෙනවා. ඒකත් මම පෙන්නන්න. මම දැන් මෙතන වලට මේ පෙන්නන ගම මම අනිත් පැත්තෙන් මේක වෙනස් කරනවා බලන්න. ඔන්න දැන් මම වෙනස් කරා. අතුලින් ඒක වෙනස් වෙනවා. ඔන්න දැන් මම මේක වෙන පැත්තකට හරවනවා. ඔන්න දැන් මේ පැත්තට හරවනවා. ඔන්න අනිත් පැත්තට හරවනවා. අනිත් පැත්තට හරවනවා. ඒ විදිහට මේක මේ අපි මේ ස්ක්‍රීන් එකේ ටච් කරලා හදන විදිහට දුවන්න හදන්නත් පුළුවන්. ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර ගැන කතා කරනවා නම් මේකේ අර පැසෙන්ජර් සයිඩ් එකට අමතරව මෙතන අර කන්ට්‍රෝලර් යුනිට් එක තියෙනවා. මෙතන තියෙනවා මේ Windows 4ට බටන්ස් 4ක් එනවා. ඊට පස්සේ මෙතන mirrors fold කරන්න පුළුවන්. ඒ වගේම mirrors වල adjustment එතනින් කරන්න පුළුවන් up down ඒ ටික. මේ ඒ ටික ඔක්කොම තියෙනවා. මෙන්න මේතන light එකක් තියෙන මෙන්න මේ බා එකේ. මට පේනවා ඉතින් මම මේ කරවල කරපුවම මෙතන පොඩ්ඩක් පේනවා ඒක. දැන් මම ඔන්න බලන්න මම පිටිපස්ස ෂීට් එකේ නැගලා ඉඳගත්තාම මට සෑහෙන ස්පේස් එකක් තියෙනවා. මෙතන ගොඩාක් උස කෙනෙකුට උනත් යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන ස්පේස් එක බලන්න මම ඩ්‍රයිවිං ෂීට් එක ගොඩාක් පස්සට කරලා තියෙනවා. එතකොට බලන්න මට දැන් මෙතන කකුල් දෙක මේ මෙච්චර දිගහැරලා යන්නත් පුළුවන්. පිටිපස්සෙන් ඉඳලා ඉස්සරහට වල පොඩ්ඩක් පෙන්නන්න. කොහොමද තියෙන්නේ කියලා. මම මැද්දෙන් ආවේ. මෙන්න මේ විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක සහ ඒ තියෙන උපාංග අපිට පේන්නේ. එතකොට මෙතන මිරර් එක වලට මම පෙන්නන්න මේ විදිහට තමයි තියෙන්නේ. මිරර් එකත් විතර මෙතන ටච් කරන්න බටන්ස් කීපයක් තියෙනවා. මෙතන තියෙන ඇත්තටම මේකේ සන්ෂේඩ් එක ඕපන් කරන්න තියෙන්නේ. මේකේ සන් රූෆ් එකක් නෙවෙයි තියෙන්නේ සන්ෂේඩ් එකක් තියෙන්නේ. මෙන්න මේ බටන් එකේ තමයි සන්ෂේඩ් එක ඕපන් කරන්න තියෙන්නේ. අරකින් තමයි ක්ලෝස් කරන්න තියෙන්නේ. මේ ලයිට් එක සෙන්සර් වලින් තියෙන්නේ. මේක මේ විදිහට ඇඟිල්ල තිබ්බ ගමන් සෙන්ස් වෙලා ඔෆ් වෙනවා. ඒ වගේම ඔන් කරන්න පුළුවන්. මේක පුෂ් කරන්න අවශ්‍ය නැහැ. මේක නිකන් මෙහෙම ඇඟිල්ල තියන්න විතරයි තියෙන්නේ. ඒ සෙන්සර් එකකින් තමයි වැඩ කරන්නේ. ඒ වගේ මේවත් සෙන්සර් බටන්ස් තියෙන්නේ. අපිට මේ බටන් එකෙන් මේකේ සන්ෂේඩ් එක ඕපන් කරන්නත් පුළුවන්. ඊට අමතරව මේක වොයිස් කමාන්ඩ් වලින් කරන්නත් පුළුවන්. මේකේ ගොඩාක් වැඩ තියෙනවා අපිට වොයිස් කමාන්ඩ්ස් වලින් කරන්න පුළුවන්. අපි මේක වොයිස් කමාන්ඩ් එකකින් කරලා බලමු.
වොයිස් කමාන්ඩ් යූස් කරනකොට මේ කායකේ එහෙන් සෙට් කරලා ලෙවල් තියෙන කායකට කතා කරන්න hi BYD කියලා තමයි කතා කරන්න ඕනේ. එතකොට එහෙම කතා කරපුවම තමයි කායක රෙස්පොන්ඩ් කරන්නේ. hi BYD. I'm listening. Open sunshade. මෙන්න මේ විදිහට මේක ඉතාමත් ලස්සනට ඕපන් වෙනවා. ඒ වගේම දවල්ට අහස බලන්න අමාරුනේ. නමුත් මේක හරහා බලනකොට මාරම ලස්සනයි. මේක ඕපන් කරන්න බෑ. මේක ෆික්ස් ග්ලාස් එකක් තියෙන්නේ.